හායි සිම්පල් ටේස්ට් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඩෙවල් ෆිෂ් එකක් හදන්න හදන්නේ. මුලින්ම කටු ඉවත් කරගත්ත මාළු ටිකක් ගන්න. තලපත් වගේ මාළු නම් හොඳයි. මුලින්ම අපි මේක සීසන් කරගන්න ඕනේ. ඒකට මම මාළු වලට මුලින්ම ගම්බිරිස් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට ලුණු ස්වල්පයක් සහ විනාගිරි ටිකක් දාන්න ඕනේ. ඊට පස්සේ මේ මාළු ටික හොඳට කලවම් කරගෙන විනාඩි 20ක් විතර පැත්තකින් තියන්න ඕනේ හොඳට සීසන් වෙනකම්. මාළු ටික සීසන් වෙනකම් මම ඊට පස්සේ ලුණු ගෙඩියක් අරගෙන කොටු කෑලි වලට කපා ගන්න ඕනේ. මේක ටිකක් ලොකු කෑලි වලට කපා ගත්තා නම් තමයි අපිට හොඳටම හදා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට කොටුවට ලුණු ටික කපා ගන්න. ඊට පස්සේ මේ කපාගත්ත ලුණු ටික පැත්තකින් තියලා ඊළඟට අවමිරිස් ගන්නවා. අවමිරිස් කරල් 4ක් මම මේකට ගත්තා. අවමිරිස් දෙකට පලා ගන්න. දෙකට පලාගෙන ඒ ටිකත් පැත්තකින් තියාගන්න. ඊට පස්සේ තක්කාලි ගෙඩියක් අරගෙන තක්කාලි ගෙඩියත් අපි ටිකක් ලොකු කෑලි වලට තමයි කපා ගන්න ඕනේ. තක්කාලි ගෙඩිය මේ විදිහට කපාගෙන ඒකත් අපි පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා හොඳට රත් වුණාට පස්සේ අර අපි සීසන් කරගත්ත මාළු ටික හොඳට බැද ගන්න ඕනේ. රන්වන් පාට වෙනකම් මේ ටික හොඳට බැදගත්තට පස්සේ අපිට පුළුවන් ඒක හිමීට වෙන භාජනයකට අයින් කරගන්න. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට ඉඟුරු සුදුරෝණු දාලා හොඳට බැද ගන්න. ඒ ටික බැදෙනකොට ඒකට කපාගත්ත ලුණු අවමිරිස් ටික දාලා කලවම් කරලා ඊට පස්සේ රම්ප කරපිංචා ටිකත් ඒකට දාලා ඒකටම අර බැදගත්ත මාළු ටික දාන්න. ඊට පස්සේ කෑලි මිරිස්, ලුණු කුඩු, සෝයා සෝස්, තක්කාලි සෝස් එකතු කරගන්න. ඊට පස්සේ ඒ ටික හොඳට මික්ස් කරගන්න, කලවම් කරගන්න. කලවම් කරගත්තට පස්සේ ඒකට දාන්න අපි කපාගත්ත තක්කාලි ටික. තක්කාලි දැම්මට පස්සේ ගොඩක් වෙලා තියන්න එපා. තප්පර 20ක් විතර තියාගෙන තක්කාලි එක බාගන්න. බාගෙන තසිමකට දාලා කෑමට ගන්න පුළුවන්. මේක මාරම රසයි. හදලා බලන්න. එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ගිහිල්ලා එන්න. bye bye.